බත් කන්න මල්ලියේ අත් දෙකකින් කුකුරු කොටලා ඉන්න ඕන. ඒ හින්දා අපි දෙන්න මේ මෙච්චර වෙහෙසෙන්නේ. ඒ කියන්නේ තනි අතකින් බත් කන්න අත් දෙකකින් පොළොව කොටලා ඉන්න ඕන කියන්නේ බතට අත තියන මඩට කකුල තියන. කුසි කර්මය කියන්නේ කුස කියන්නේ බඩ කර්මය කියන්නේ ක්‍රියාව. කුස ආරක්ෂාන ක්‍රියා මාර්ගයයි කුසි කර්මය. කෙතක් පීඩන්නේ නව ආකාරයකට ගොයන් ගහ පූදින්නේ කොළ නමයකින් වැඳුම් නමයක් වඳලා තමයි බැතෑටයක් ගෙට ගන්න බැතිය යුත්තව භක්තිමත්ව. සිංහල පුතෙක් වීමිට බිමට දාන්නේ පළමු බුදුන්ට දෙවනෝ දෙවියන්ට තෙවනෝ සතුන් සිව්වන්ට සිව්වනෝ මෙමන්ට කියලා. ඒකෙත් වම් අත තාත්තලු දකුණු අත අම්මලු. මොකද වම් අත උඩ බත් එකේ බත හොයන්නේ තාත්තා. ඒ රසට උයන්නේ අම්මා. හාල් තිබිච්ච වෙල බත් වෙන්නේ නැහැ. දරදිය ටික ඇදගෙන මාළුව පින්නේ දාගෙන බත් එක හදාගෙන අතට එනකොට පුතා නිදාගෙන ඉන්න හොඳ බත් එක ආවේ කොහොමද කියලා බලන්නලු. ඊමයි හැමයි දෙකම එකයිලු දෙවුර මවයි පියාලු දෙවුර උඩ තියාගෙන අවුරුදු 100ක් උපසත්කාර කරුවත් ඒත් අම්මටයි තාත්තට නෑලු. ඒ හින්දා මල්ලි ඒකයි කියන්නේ තනි අතකින් බත් කන්න අත් දෙකකින් උයලා ඉන්න ඕන. තනි අතකින් බත් කන්න අත් දෙකකින් පොළොව කොටලා ඉන්න. එහා අම්මයි තාත්තයි දෙන්නම එකයි. එක හා සමාන අම්මටයි තාත්තටයි සලකන්න නම් මේ ගැන මන අවබෝධයක් තියෙන්න ඕන. බතට අත තියන්න ඉස්සෙල්ලා මඩට කකුල තියලා බතේ රසය දැනගන්න.